අයිබෝවන් ළමයි ඔන්න නැවතත් ඔයා එකතු වෙලා ඉන්න චලිතය පිළිබඳ නිව්ටන් නියම පාඩමත් එක්ක අපි කලින් වීඩියෝ එකේදී කතා කළා බලයේ යෙදීම සහ නිව්ටන්ගේ පළමු නියමය පිළිබඳව. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිව්ටන්ගේ දෙවන සහ තුන්වන නියමය සහ ඒවායේ යෙදීම පිළිබඳව. ඉතින් එහෙනම් අපි කලින් වීඩියෝ එකේදී කතා කරපු දේවල් ගැන චුට්ටක් මතක් කළොත් එහෙම අපි කලින් වීඩියෝ එකේදී කතා කළා බලය සහ බලයේ යෙදීම පිළිබඳව. ඒ වගේම තමයි නිව්ටන්ගේ පළමු නියමය සහ නිව්ටන්ගේ පළමු නියමයේ යෙදීම පිළිබඳව. ඉතින් කවුරු හරි ඉන්නවා නම් මේ වීඩියෝ එක නොබලා මේ වීඩියෝ එකට ආව ඔයාලට පුළුවන් ප්ලේලිස්ට් එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලලා ඊට පස්සේ මේ වීඩියෝ එකට එන්න. හරි. හොඳයි. එහෙනම් අපි යමු එහෙනම් අද දවසේ මාතෘකාවට. අද අපි කතා කරන්නේ නිව්ටන්ගේ දෙවන සහ තුන්වන නියමය පිළිබඳව. අපි මුලින්ම බලමු නිව්ටන්ගේ දෙවන නියමය මොකක්ද කියන එක. හරි. නිව්ටන්ගේ දෙවන නියමයට එන්නට කලින් හරිද? නිව්ටන්ගේ දෙවන නියමයට එන්නට කලින් අපි චුට්ටක් මතක් කරගමු නිව්ටන්ගේ පළමු නියමය. නිව්ටන්ගේ පළමු නියමය. නිව්ටන්ගේ පළවෙනි නියමය කියුනේ වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයදෙන අවස්ථාවක් ගැන. ඒ කියන්නේ වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නැතිනම් ඒ වස්තුව නිශ්චලව පවතිනවා. එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරමින් පවතිනවා. ඔන්න ඕකනේ නිව්ටන් පළවෙනි නියමයේදී ඉදිරිපත් කරන කාරණාව. බලයක් යෙදෙන්නේ නැත්නම් වස්තුව නිශ්චලයි. එහෙම නැත්නම් එකම ප්‍රවේගයෙන් ගමන් කරමින් පවතිනවා. එහෙනම් දෙවන නියමයේදී කියවෙන්නේ මොකක් ගැනද? බලයක් යෙදෙනවා නම් වෙන දේ ගැන. හරි. එහෙනම් පළමු නියමයේදී කියවෙනවා බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් වස්තුවට මොකක්ද වෙන්නේ කියන එක ගැන. දෙවන නියමයේදී කියවෙනවා බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් වස්තුවට මොකක්ද වෙන්නේ කියන එක ගැන. හරි. නම් සරලවම කියනවා නම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙනකොට වස්තුව නිශ්චලව හරි චලනය වෙන එකක් නම් ඒකාකාර ප්‍රවේගයෙන් හරි යනවා නම් හරිද? වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නැත්තම් එක්ක නිශ්චලයි නැත්තම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. නිව්ටන්ගේ පළමු නියමය. දෙවන නියමයේදී එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? බලයක් යෙදෙනවා නම් වස්තුව ත්වරණයකට ලක් වෙන්නට ඕන. හරි. ඔන්න ඕකනේ සරල කතන්දරේ. බලයක් යෙදෙන්නේ නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා නැත්නම් නිශ්චලයි. බලයක් යෙදෙනවා නම් ත්වරණය වෙන්නට ඕන. හරි. එහෙනම් නිව්ටන්ගේ දෙවන නියමයට අනුව වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් එම බලය නිසා වස්තුව ත්වරණයකට ලක් වෙනවා. හරි. එහෙනම් ඒ ත්වරණය කොයි වගේද කියන එක ගැන තමයි අපි නිව්ටන්ගේ දෙවන නියමයේදී කතා කරන්නේ. හරි. ඔයාට මතක ඇති ත්වරණය. ත්වරණය ගැන අපි කතා කළා සරල රේඛීය චලිතය පාඩමේදී. ත්වරණය. එහෙම නැත්නම් අපි ත්වරණය සංකේතවත් කරනවා A අකුරෙන් ඇක්සලරේෂන් කියන අදහසින් අපි A අකුරෙන් තමයි ත්වරණය සංකේතවත් කරන්නේ. හරි. එහෙනම් ඔයා දන්නවා නිව්ටන්ගේ දෙවන නියමයට අදාළව හරි වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් එම බලය ත්වරණයකට ලක් වෙනවා. ඔන්න වස්තුව මත බලයක් යෙදෙනවා. F කියලා බලයක් යෙදෙනවා. මේ බලය නිසා මොකද වෙන්නේ? මේ වස්තුව ත්වරණයකට ලක් වෙනවා. ත්වරණයකට ලක් වෙනවා. ඒ අකුර දාන්නේ ඇක්සලරේෂන් කියන අදහස. ත්වරණයකට ලක් වෙනවා. හරි. එහෙනම් ඔය ත්වරණය හරිද? මේ බාහිර අසමතුලිත බලය නිසා සිදුවන ත්වරණය කොයි වගේ ත්වරණයක්ද? හරි. ළමයි මට කියන්න අපි මේ යොදන බලය වැඩි වෙන්න මේ ත්වරණය මොකද වෙන්නේ? යොදන බලය වැඩි වෙන්න ත්වරණය මොකද වෙන්න ඕනේ? අපි කුඩා බලයක් යොදනවා නම් වස්තුව චලිත වෙන්නේ හිමීට. අපි විශාල බලයක් යොදනවා නම් වස්තුව වේගයෙන් චලිත වෙනවා. හරිද? එහෙනම් යොදන බාහිර අසමතුලිත බලය වැඩි වෙන්න මේ ත්වරණය මොකද වෙන්නේ? ත්වරණයත් වැඩි වෙනවා. හරි. අපි යොදන බලය වැඩි වෙන්න වස්තුවේ ත්වරණයත් වැඩි වෙනවා. හරි. එහෙනම් මේ ත්වරණය සහ බාහිර අසමතුලිත බලය අතර තියෙන්නේ මොනලෝම සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධතාවය. වස්තුවේ ස්කන්ධය. මේ වස්තුවට ඔන්න M කියලා ස්කන්ධයක් තියෙනවා. M කියලා ගත්තේ mass නිසා. හරි. මේ අකුරු ගන්න හේතු මතක තියාගන්න. F කියලා ගන්නවා force බලය. M කියලා කියනවා mass ස්කන්ධය. A කියලා කියනවා acceleration. හරි. ඉතින් මේ නිකම්ම අකුරු නෙමෙයි ගන්න. මේක BG අකුරක් අපි භාවිතා කරනවා. ඒකට අර අදහසක් තියෙනවා. හරි. අදහසක් නැතුව ගන්න අවස්ථාවක් තියෙනවා. අපි x y ওই විදිහට නම් කර ගන්නවා. නමුත් සම්මත සංකේතයක් විදිහට අපි භෞතික විද්‍යාවේදී මේ සංකේත භාවිතා කරනවා.
ඒ අකුරෙන් පෙන්නලා තියෙනවා නම් ඒ දීලා තියෙන අනිවාර්යයෙන්ම ත්වරණය. හරි. F අකුරකින් දීලා තියෙනවා නම් ඒක බොහෝ අවස්ථාවලදී බලය. හරි. අන්න ඒ වගේ. හරි. එහෙනම් ඒ සංකේත භාවිතා කිරීම කියන කාරණාවත් ඔළුවේ තියාගන්න. හරි. එහෙනම් අපි ආයෙමත් එමු කතාවට. මේ යොදන බලය නිසා වස්තුව ත්වරණයකට ලක් වෙනවා. යොදන බලය වැඩි වෙන්න වස්තුවේ සිදුවන ත්වරණය වැඩි වෙනවා. එහෙම නැත්නම් වස්තුවේ ත්වරණය වැඩි. යොදන බලය අඩු වෙන්න වස්තුවේ ත්වරණය අඩුයි. එහෙනම් ත්වරණය සහ බලය අතර එහෙම නැත්නම් ත්වරණය සහ බාහිර අසමතුලිත බලය අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවය. හරි. අනුලෝම ප්‍රතිලෝම කියන එක කියා දෙන්න. ඊට පස්සේ මේ වස්තුවේ ස්කන්ධය සහ ත්වරණය අතර තියෙන්නේ කොයි වගේ සම්බන්ධතාවයක්ද? වස්තුවේ ස්කන්ධය සහ ත්වරණය අතර. ළමයි වස්තුවක ස්කන්ධය වැඩි වෙන්න එයාව ත්වරණය කරන්න තියෙන හැකියාව අඩු වෙනවද වැඩි වෙනවද? එයාව ත්වරණය කරන්න අපහසුයි. නේ? ඔයා හිතන්නකො පොඩි ප්‍රමාණයේ ගලක් තියෙන. හරිද? පොඩි ප්‍රමාණයේ ගලක් තියෙන. හරි. ඔයාට නිකන් කකුලෙන් තල්ලු කරන්න පුළුවන් ප්‍රමාණයේ ගලක් හිතන්නකො. ඔයාට කකුලෙන් තල්ලු කරලා දාන්න පුළුවන් ප්‍රමාණයේ ගලක්. හරිද? ඒතකොට ඔයා පුංචි බලයක් යෙදීමෙන් ඒ ගල රෝල් වෙලා ඉදිරියට යනවා ත්වරණයකට ලක් වෙනවා. හරි. විශාල ප්‍රමාණයේ ගලක් තියෙනවා. දැන් ඒ වගේ ගලක් ඔයා අර වගේ බලයක්ම යොදලා ත්වරණය කරන්න ඉතාමත් අපහසුයි. හරි? පුංචි බලයක් යොදලා ත්වරණය කරන්නත් අපහසුයි. හරි? ඒ වගේම තමයි ත්වරණය වෙන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයක්. හරි? අපි ඕක ගැන වැඩි දුර කතා කරනවා ගම්ම්‍යතාවය. ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා ගම්ම්‍යතාවය සහ ඒ යෙදීම් ගැන කතා කරද්දී ඔය ස්කන්ධය සහ ත්වරණය අතර තියෙන සම්බන්ධය ගැන අපිට කතා කරන්න පුළුවන්. හරි. ඒ වීඩියෝ එකට එන්න කලින් අපි ගම්ම්‍යතාවය කියන එක ගැන වඩාත් පැහැදිලිව කතා කරනවා ඉදිරියේදී. හරි? ඉතින් ඔයාලට සරලවම තේරෙන දේ නිකන් එච්චර මේ අමුතු දේවල් ඕනේ නැහැ. මේ සංකල්පයන් මේ ලෝකේ එදිනදා ජීවිතේදී ඔයා අත්විඳින දේවල්. හරිද? වස්තුවක ස්කන්ධය වැඩි වෙන්න ඒ වස්තුව ත්වරණය කරන්න පහසුද අපහසුද? ත්වරණය කරන්න අපහසුයි. ඒ කියන්නේ වස්තුවේ ස්කන්ධය වැඩි වෙන්න ත්වරණය අඩු වෙනවා. ස්කන්ධය අඩු වෙන්න ත්වරණය වැඩි වෙනවා. අන්න ඒ වගේ සම්බන්ධතාවයක් ළමයි අපි ලියන්නේ මෙන්න මෙහෙම. එහෙනම් ත්වරණය සහ ස්කන්ධය අතර තියෙන්නේ මෙන්න මෙහෙම සම්බන්ධතාවයක්. මේ වගේ සම්බන්ධතාවයකට අපි කියනවා ප්‍රතිලෝම සම්බන්ධතාවයක් කියලා. මේක අනුලෝම සම්බන්ධතාවයක්, මේක ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. ඒක ලියපු විදිය බලන්න ළමයි. අනුලෝම සම්බන්ධතාවයක් නම් අපි ලියන්නේ ලවයන් විදියට. හරි? දෙකම ලවයන්. ප්‍රතිලෝම සම්බන්ධතාවයක් නම් තියෙන්නේ මෙයා හරය විදියට, මෙයා ලවය විදියට පවතිනකොට මෙයා පවතින්නේ හරයක් විදියට. ඒ කියන්නේ පරස්පර වෙලා තමයි තියෙන්නේ. හරි? ඒ කියන්නේ මේකේ අදහස තමයි ළමයි අනුලෝම සාධකයක් නම් අනුලෝමයි කියලා කියන්නේ එකක් වැඩි වෙනකොට අනිත් එකත් වැඩි වෙනවා. අනුලෝමයි කියලා කියන්නේ එකක් වැඩි වෙනකොට අනිත් එකත් වැඩි වෙන විදිය ඒවා. හරි? එකක් වැඩි වෙනවා අනිත් එකත් වැඩි වෙනවා. ප්‍රතිලෝමයි කියලා කියන්නේ එකක් වැඩි වෙනවා අනිත් එක අඩු වෙනවා. හරි? ඒ කියන්නේ අනුලෝම සම්බන්ධතාවයකදී හරිද? අනුලෝම සම්බන්ධතාවයකදී හරි? අනුලෝම සම්බන්ධතාවයකදී විචල්‍යයන් දෙක මෙන්න මේ විදිහට තමයි ගමන් කරන්නේ. එහෙමත් නැත්නම් මෙන්න මේ විදිහට තමයි ගමන් කරන්නේ. හරි. එකක් වැඩි වෙනවා අනිත් එකත් වැඩි වෙනවා. එකක් අඩු වෙනවා අනිත් එකත් අඩු වෙනවා. ළමයි ප්‍රතිලෝම සම්බන්ධතාවයකදී කොහොමද වෙන්නේ? ප්‍රතිලෝම සම්බන්ධතාවයකදී එකක් වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම අනිත් එක අඩු වෙනවා. මේක අඩු වෙනකොට මේක වැඩි වෙනවා. දෙපැත්තට තියෙන ප්‍රතිලෝම. මේක අනුලෝමයි. ඊතල හිස් දෙකම තියෙන එකම පැත්තට. මෙතනදිත් ඊතල හිස් දෙකම තියෙන එකම පැත්තට. මේකෙදි ඊ හිස් දෙක තියෙන්නේ දෙපසට. මේකෙදිත් ඊ හිස් දෙක තියෙන්නේ දෙපසට. එහෙනම් මම දන්නවා දැන් ඔයාට තේරෙනවා අනුලෝම සම්බන්ධතාවයක් සහ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? එහෙනම් ඒ වගේ සම්බන්ධතාවයක් තමයි ළමයි මෙන්න මෙතනදිත් තියෙන්නේ. ත්වරණය සහ බලය අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවයක්. ත්වරණය බලය වැඩි වෙන්න යෙදෙන බලය වැඩි වෙන්න ත්වරණය වැඩි වෙන සාධකයක්. එහෙනම් ඒක අනුලෝම. යෙදෙන බලය අඩු වෙන්න ත්වරණය අඩු වෙනවා. අනුලෝම. හරි. ප්‍රතිලෝම සම්බන්ධතාවයකදී මොකද වෙන්නේ? එක සාධකයක් වැඩි වෙද්දී අනිත් සාධකය අඩු වෙනවා. හරි. එහෙනම් ස්කන්ධය වැඩි වෙන්න වස්තුවක ස්කන්ධය වැඩි වෙන්න ඒ වස්තුවේ ත්වරණය අඩු වෙනවා. වස්තුවේ ස්කන්ධය අඩු වෙන්න වස්තුවේ ත්වරණය වැඩි වෙනවා. හරිද?
ඉතින් ඔයා හිතන්නකෝ ස්කන්ධ දෙකක වස්තු දෙකක් තියෙනවා. ඔයා බලයක් යොදනවා. ඉක්මනට චලිත වෙලා යන්නේ මොන වස්තුවද? ස්කන්ධයේ අඩු වස්තු. හරි. එහෙනම් ස්කන්ධයේ අඩු වෙන ත්වරණය වැඩි වෙනවා. හරි. එහෙනම් ඒ දෙන්න අතර තියෙන මොන වගේ සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. එහෙනම් දැන් ඔයා දන්නවා අනුලෝම සම්බන්ධතාවයක් සහ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? මෙන්න මේ දාන සංකේතය මතක තියාගන්න. අපි ඔන්න ඔය විදිහට විචල්‍යයන් දෙකක් අතර තියෙන අනුලෝම හෝ ප්‍රතිලෝම. හරිද? විචල්‍යයන් දෙකක් අතර තියෙන අනුලෝම හෝ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පෙන්වන්න මෙන්න මේ සංකේතය භාවිතා කරනවා. හරිද? මේක සමාන කිරීම නෙමෙයි. මේ සමාන කිරීම නෙමෙයි. අපි මේකෙන් අදහස් කරන්නේ මෙයා සහ මෙයා අතර සම්බන්ධතාවයක් තියෙනවයි කියන එක විතරයි. මෙයා සහ මෙයා අතර සමාන කිරීමක් නැහැ. ඒ කියන්නේ ත්වරණය බලයට සමාන නැහැ. හරිද? ත්වරණය කියලා කියන්නේ වෙනමම මාන සහිත ඒක වෙනමම මාන සහිත රාශියක්. බලය කියලා කියන්නේ තවත් මාන සහිත රාශියක්. මේ දෙක සමාන කරන්න බෑ අපිට. හැබැයි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් මේ දෙන්න අතර මෙහිම සම්බන්ධයක් තියෙනවා. හරි. එහෙනම් මේ සංකේතේ අපි භාවිතා කරනවා දෙදෙනෙක් අතර. එහෙම නැත්නම් විචල්‍යයන් දෙකක් අතර තියෙන සම්බන්ධතාවයක් නිරූපණය කිරීම සඳහා. හරි. හොඳයි. එහෙනම් ඔන්න ඔයා ඉගෙන ගත්ත අලුත් concept එක. මොකද්ද? නිව්ටන්ගේ තුන්වන නියමයට අදාළව වස්තුවක් ත්වරණයට ලක් වෙනවා එයා මත බාහිර අසමතුලිත බලයක් යෙදෙනකොට. වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙනවා නම් වස්තුව ත්වරණය වෙනවා. ඒ ත්වරණය යොදන බලයට අනුලෝමව සමානුපාතිකයි. ඒ වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. හරි. නැවතත් කියනවා වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙනවා නම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙනවා නම් වස්තුව ත්වරණය වෙනවා. හරිද? වස්තුව මත බාහිර අසමතුලිත බලයක් යෙදෙද්දී වස්තුව ත්වරණය වෙනවා. ඒ ත්වරණය යොදන බලයට අනුලෝමව සමානුපාතිකයි. වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. හරි. එහෙනම් ඔන්න ඔය කතන්දරේ තමයි නිව්ටන්ගේ තුන්වන නියමයේදී කියවෙන්නේ. හරි. අපි එහෙනම් ලියල සමායන නිව්ටන්ගේ තුන්වන නියමයේ නෙමෙයි වැරදුනා. නිව්ටන්ගේ දෙවන නියමයේදී කියවෙන්නේ. හරි. හොඳයි. අපි එහෙනම් ලියමු නිව්ටන්ගේ දෙවන නියමය. නිව්ටන්ගේ දෙවන නියමය ලියමු. වස්තුවක ඇතිවන ත්වරණය වස්තුවක ඇතිවන ත්වරණය එයට යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. හරි. නැවතත් කියනවා නිව්ටන්ගේ දෙවන නියමය හරියටම මතක තියාගන්න. මේ විදිහටම මතක තියාගන්න. නිව්ටන්ගේ දෙවන නියමය ලියන්න එන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ඒකෙදි ප්‍රශ්න එන හැටි අපි කතා කරනවා. මේ ටියුට් එකේම තියෙනවා ප්‍රශ්න. ඔයා ඒ ප්‍රශ්න කරද්දි හම්බෙයි. ඒතර ප්‍රශ්න වල කෙලින්ම කියනවා සමහර ලාට නිව්ටන්ගේ පළමු නියමය ලියා දක්වන්න. එහෙම නැත්නම් නිව්ටන්ගේ දෙවන නියමය ලියා දක්වන්න. නිව්ටන්ගේ තුන්වන නියමය ලියා දක්වන්න. තුනම ලියන්න කියලා එන්නේ නැහැ. ඔය තුනෙන් එකක් ලියන්න එනවා. ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම තුනම පාඩම් කරන් ඉන්නට ඕන. හරි. ඉතින් මං හිතන්නේ දැන් ඔයා එක කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. හරිද? දැන් සමහර වෙලාවල් වලට ඔයාට දේවල් කටපාඩම් කරගන්න වෙනවනේ. මෙතනදී කටපාඩම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔයාට මම වචනයක් පාසා තේරුම් කරලා දීලා තියෙනවා. එතකොට ඔයා මේක අවබෝධයෙන් මතක තියාගන්න. කටපාඩම් කරලා තියාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. විභාග වෙලාවට ඔයාට ඔක අවබෝධයෙන් ලියා ගන්න පුළුවන්. හරි. විභාගයට කලින් යනකොට පොඩ්ඩක් උඩින් පල්ලෙන් බලලා යන්න. නැත්නම් හොඳම වැඩේ තමයි මේ නියම ඔයාගේ කාමරයේ බිත්තියේ මොකක් හරි ලොකු අකුරෙන් ලියලා බිත්තියේ ගහලා තියාගන්න ඔයාට නිතර පේන තැනක. හරි. ඉතින් ඔයාට නිතර පේන තැනක මේක තියෙනවයි කියලා කියනවා. නිතර ඔක කියවනවනේ. හරි. දිනපතා පුරුද්දක් වශයෙන් පොඩ්ඩක් විනාඩි 10ක් කියන්නේ නෑ නේ. තප්පර 10ක් ඇයි නෝක කියවන්නේ. හරිද? දිනපතා තප්පර 10 බැගින් ඕක අරගෙන කියවන්නේ නිව්ටන්ගේ නියම තුන. හරි. නිව්ටන්ගේ නියම තුන කියවද්දි ඔයා සතියක් ඇද්දි ඕක කටපාඩම්. හරි. ඔයාලා නිකන් පාරේ යනකොට එනකොට ඔයාලා රැට නිදාගත්තාම හීනෙන් පවා මේ ඔය නියමයන් තුන කියවේ. හරි. ඉතින් මේ විදිහට මේ වගේ දේවල් ඔයාට නිතර පේන තැන්වල තියාගන්න. හරිද? එතකොට ඔයාලා පුළුවන් නම් බාත්රූම් එකේ හරි කමන්නේ බාත්රූම් එකේ පිටිය හරි කමන්නේ ගන්න. එතකොට ඔයාට මේ ලේසියෙන් මතක තියාගන්න පුළුවන් මේ දේවල්. හරි? හරි. එහෙනම් අපි යමු නිව්ටන්ගේ නියමය භාවිතා වෙන අවස්ථාව ගැන කතා කරන්න. ඊට කලින් ලියා ගන්න බැරි වෙච්ච කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් අපි නැවත වතාවක් කියන්න. නිව්ටන්ගේ දෙවන නියමය වස්තුවක ඇතිවන ත්වරණය එයට යොදනු ලබන අසමතුලිත බලයට
අනුලෝමව සමානුපාතික වන අතර අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. ප්‍රතිලෝමව සමානුපාතික වේ. හරි. හොඳ ළමයි, එහෙනම් ඔය දීලා තියෙන ඉඩකඩ භාවිතා කරලා මෙන්න මේ රූපය අපි අඳගම්මු. ඔයා ඉස්සලා අඳින්න ගන්න එපා. මම කියා දෙනකන් ඉන්න, නැත්නම් ඔයාට කොච්චර ඉඩක් යනවද කියලා හොයාගන්න බැරි වෙයි. හරි. ඔන්න වස්තුව මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන අවස්ථාවේදී වස්තුව ත්වරණයකට ලක් වෙනවා. එහෙනම් ඔන්න වස්තුවේ ස්කන්ධය මම ගන්නවා m කියලා. හරි. එහෙනම් අපි කතා කරපු දේ වස්තුව මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන අවස්ථාවේදී වස්තුව ත්වරණයකට ලක් වෙනවා. එම ත්වරණය යොදන බාහිර අසමතුලිත බලයට මොනලෝමව සමානුපාතිකයිද ළමයි? අනුලෝමව සමානුපාතිකයි. වස්තුවේ ත්වරණය යොදන බලයට අනුලෝමව සමානුපාතිකයි. ඒ වගේම තමයි වස්තුවේ ස්කන්ධයට මෙම බලය මෙම ත්වරණය ප්‍රතිලෝමව සමානුපාතිකයි. එහෙනම් ඔන්න මේක තමයි නිව්ටන්ගේ 3 වන නියමය. සමාන නිව්ටන්ගේ 2 වන නියමය. වස්තුවේ ත්වරණය බලයට අනුලෝමව සමානුපාතිකයි. වස්තුවේ ත්වරණය ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. හරි. එහෙනම් ඔය කතන්දරේ තමයි අපි දැන් සාධනය කරලා මෙන්න මේ සමීකරණය ගොඩනගා ගන්නට යන්නේ. හරි. ඉතින් මේ අපි කතා කරන සාධක තුන තමයි මෙතන මේ තියෙන්නේ. හරි. අපි බලමු ඒක කොහොමද ලියවෙන්නේ කියලා බලන්න. දැන් මෙතනදී මම ලියලා තියෙනවානේ සම්බන්ධතා දෙකක්. ත්වරණය කියන රාශිය, එහෙම නැත්නම් ත්වරණය කියන විචල්ය බලය සමග විචලනය වෙන්නේ කොහොමද සහ ස්කන්ධය සමග විචලනය වෙන්නේ කොහොමද කියන එක අපි මෙතන ලියලා තියෙනවා. බලය සමග අනුලෝමව විචලනය වෙනවා, ස්කන්ධය සමග ප්‍රතිලෝමව විචලනය වෙනවා. හරි. එහෙනම් ළමයි මේ සම්බන්ධතා දෙකම, ඒ කියන්නේ ත්වරණය කියන පොදු විචල්‍ය සමග මෙන්න මේ දෙන්න විචලනය වෙන හැටි මට මෙන්න මෙහෙම සම්බන්ධතාවයකින් ලියා ගන්න පුළුවන්. දැන් ත්වරණය බලයට අනුලෝමව සමානුපාතිකයි, ත්වරණය ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි කියලා වෙන වෙනම කිව් එක මට එකම කතාවකින් කියන්න පුළුවන්. ත්වරණය බලයට අනුලෝමව සහ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. හරි. එහෙනම් ඔන්න සම්බන්ධතාවය. ත්වරණය බලයට අනුලෝමවත් ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතිකයි කියලා මට තනි පියවරකින් ලියලා දක්වන්න පුළුවන් මේ වෙන වෙනම ලියුව සම්බන්ධතාවය. හරි. එහෙනම් බලන්න දැන් තාම මෙතන තියෙන ළමයි සම්බන්ධතාවයක් පමණයි. මම කිව්වා මේ සංකේතය අපි භාවිතා කරන්නේ විචල්‍යයන් දෙකක් අතර තියෙන සම්බන්ධතාවයක් නිරූපණය කිරීම සඳහා. හරි. සමාන කිරීමක් නෙමෙයි. හරි. සම්බන්ධතාවයක් සහ සමීකරණයක් අතර තියෙන වෙනස ඕක. හරිද? සමානයි කියලා කියන්නේ මේ පැත්තේ තියෙන රාශි වලට වම් පස්සේ තියෙන රාශි වලට දකුණු පස්සේ තියෙන රාශි සමාන. හරි. සම්බන්ධතාවයක් කියලා කියන්නේ මේ පැත්තේ තියෙන රාශි සහ මේ පැත්තේ තියෙන රාශිය අතර සම්බන්ධතාවයක් තියෙනවායි කියන්නේ. හරි. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට කියනවා නම් කියන්නේ භෞතික විද්‍යාවේදී අපි මේ සම්බන්ධතාවයක් තියෙනවායි කියන එක භාවිතා කරන්නේ සමහර දේවල් තියෙනවා, තව දේවල් වලට කිසිසේත්ම සම්බන්ධතාවයක් නැති. දැන් උදාහරණයක් විදිහට කියනවා මල් පිපෙයි පිට කසයි. හරිද? මල් පිපෙන එකයි පිට කහන එකයි අතර කිසිම සම්බන්ධතාවයක් නැහැනේ. එහෙනම් ඒ වගේ සම්බන්ධතාවයක් අපිට මෙහෙම ලියලා තියන්න පෙන්වන්න බෑ. හරි. එහෙනම් මෙතනදී අපි පැහැදිලිවම දන්නවා ත්වරණය සහ මේ බලයයි ස්කන්ධය අතර සම්බන්ධතාවයක් තියෙනවා. දැන් අපි හදන්නේ මේ සම්බන්ධතාවය සමීකරණයකට පෙරලා ගන්න. හරිද? ළමයි කොහොමද සම්බන්ධතාවයක් සමීකරණයකට පෙරලා ගන්න? හරිද? දැන් මේක ඔයාලට ජීවිතේට වැදගත් වෙන්නේ නෑ. කොහොමද තියෙන හොඳ සම්බන්ධතාවයක් කොහොමද සමීකරණයකට පෙරලා ගන්න? ළමයි මේ වගේ සම්බන්ධතාවයක් හරිද? මොකක් හරි සම්බන්ධතාවයක් හරිද? සමීකරණයකට පෙරලා ගන්න ඕන නම් අපි මොකද කරන්න ඕනේ? මොකක් හරි නියත දෙයක් ගේන්න ඕනේ. හරි? කියන්නේ නිකන් පොඩි සම්බන්ධතාවයක් තියෙනවා. මේ පැත්ත එක්කෙනා සහ මේ පැත්ත එක්කෙනා අතර චූටි
සම්බන්ධයක් තියෙනවා. මේ සම්බන්ධය ස්ථීර සමීකරණයක් බවට. ඒ කියන්නේ මෙයා සහ මෙයා අතර මොකක් හරි විශේෂිත සමීකරණයක් ගොඩනගා ගන්න ඕන වුණාම අපි ගේනවා ඒක ඇතුළට නියතයක්. මොකක් හරි නියත සාධකයක් ගේන්න ඕනේ. නියතයක් ගෙනාවෙන් පස්සේ තමයි මේ සම්බන්ධතාවය සමීකරණයකට පෙරෙන්නේ. හරි. ළමයි මෙතනදී බලන්න A කියලා කියන්නේ වීජීය පදයක්නේ. F කියලා කියන්නේ වීජීය පදයක්. M කියලා කියන්නේ වීජීය පදයක්. ඒ කියන්නේ මේවා අඥාත පද. අගය වෙනස් වෙන සුළුයි. විචලනය වෙන සුළුයි. හැබැයි අපි පූර්ණ සංඛ්‍යාවක් එහෙම නැත්නම් සංඛ්‍යාත්මක අගයක් ගත්තොත් ඒ සංඛ්‍යාත්මක අගය කියලා කියන එක නැවත වෙනස් වෙන්නේ නැහැ. ඒක නියත අගය. හරි. අපි එහෙනම් හදන්නේ මේ මේ සම්බන්ධතාවය ඇතුළට අන්න අර වගේ නියත සංඛ්‍යාවක් ගේන්න. හරිද? මේක ඇතුළට නියත සංඛ්‍යාවක් ගේන්න අපි මොකද කරන්නේ බලන්න. අපිට පුළුවන් මේ සමීකරණය මේ සම්බන්ධතාවයේ තමයි සමීකරණයක වගේම තමයි සම්බන්ධතාවයකත් අපිට දෙපසට ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම කරන්න පුළුවන්. හරිද? විවිධ ගණිත කර්ම කරන්න පුළුවන් සම්බන්ධතාවයක දෙපස. හරිද? හැබැයි දෙපසටම කර යුතුයි. හරි. මේ සම්බන්ධතාවයේ මේ පැත්ත මම m බෙදීම f ගෙන් ගුණ කරනවා. m බෙදීම f ගෙන් ගුණ කරනවා. හරි. m බෙදීම f ගෙන් ගුණ කරනවා. එහෙනම් මට එහෙම සම්බන්ධතාවයක එක පැත්තක විතරක් දෙයක් වෙනස් කරන්න බෑ. ඒ කරපු දෙයම මේ පැත්තටත් කරන්න ඕනේ. එහෙනම් මම ඒවත් m බෙදීම f ගෙන් ගුණ කරගන්න. හරි. ඇයි මං එහෙම කළේ? හරි. දැන් ඒතකොට මේ පැත්තත් m බෙදීම f ගෙන් ගුණ කළා. මේ පැත්තත් m බෙදීම f ගෙන් ගුණ කළා. හරිද? ඒ කියන්නේ දෙපසම m බෙදීම f ගෙන් ගුණ කළා. එහෙම කරන්න පුළුවන් අපිට සම්බන්ධතාවයක හෝ සමීකරණයක. ඔයා ඒක දන්නවා. හරි. ඇයි මම එහෙම කළේ? බලන්න මේ අවස්ථාවේදී මේ පැත්තේ තියෙන a සහ මේ පැත්තේ තියෙන a කැපිලා යනවා. හරි. මේ පැත්තේ a ට m ට m කැපිලා යනවා, f ට f කැපිලා යනවා. ළමයි මේ විදිහට කැපිලා ගියයින් පස්සේ මේ පැත්ත ඉතුරු වෙන්නේ කීයද? මේ පැත්ත ඉතුරු වෙන්නේ කීයද? මේ පැත්ත ඉතුරු වෙන්නේ 1. මේ පැත්ත ඉතුරු වෙනවා 1. හරි. මේ පැත්තේ 1 ඉතුරු වෙනවා. මේ පැත්තට මොනවද ඇවිල්ලා තියෙන්නේ? MA බෙදීම F. MA බෙදීම F. හරි. දොර මේ Aව M ගෙන් ගුණ වෙලා MA හැදෙනවා. ඒක බෙදන්න තියෙනවා F කි. එහෙනම් ඔන්න දැන් සම්බන්ධතාවයක් ඇවිල්ලා තියෙනවා නියතයක් සහිත. හරි. ඉතින් අපි සරලවම කරේ මේ පැත්තේ තියෙන සියලුම රාශි ටික මෙන්න මේ පැත්තට අරගත්තා. හරිද? එහෙම නැත්නම් 1 කියන සංඛ්‍යාව මේ පැත්තේ හදාගත්තා. ළමයි 1 කියලා කියන්නේ සංඛ්‍යාව. MA සහ F කියලා කියන්නේ වීජීය පද. ඒ කියන්නේ අඥාත පද අගය වෙනස් වෙන සාධක. හැබැයි 1 කියලා කියන්නේ එකම තමයි. හරිද? 1 කියලා කියන්නේ නියත සංඛ්‍යාවක්. එහෙනම් මම මේ පැත්තේ හදාගෙන තියෙනවා මොකද්ද? නියතයක්. නියතයක් හදාගෙන තියෙනවා. නියතයක් හදාගෙන තියෙනවා නියතේ 1. එහෙනම් මේ විදිහට නියතයක් ගෙනාවයින් පස්සේ මට මොකද කරන්න පුළුවන්? මේ සම්බන්ධතාවය සමීකරණයක් විදිහට ලියා ගන්න පුළුවන්. සම්බන්ධතාවය සමීකරණයක් විදිහට ලියා ගන්නට පුළුවන්. එහෙනම් මොකද්ද මෙතන තියෙන සමීකරණය? MA බෙදීම F සමානයි 1යි. හරි. MA බෙදීම F සමානයි 1යි. ඉතින් මේ තියෙන සමීකරණයේ F උක්ත කරගත්තාම හරිද? ඒ කියන්නේ මේ පැත්තත් F ගෙන් ගුණ කරලා මේ පැත්තත් F ගෙන් ගුණ කරාට පස්සේ එහෙම නැත්නම් හරස් ගුණ කරලා F මේ පැත්තට අරන් ගියයි පස්සේ මට එනවා සම්බන්ධතාවයක් MA සමානයි F විදියට. MA සමානයි F විදියට. ඉතින් ඔය සම්බන්ධතාවය තමයි MA සමානයි F කියන සම්බන්ධතාවය තමයි පැත්ත මාරු කරලා මම මේ F සමානයි MA කියලා ලියලා තියෙන්නේ. F සමානයි MA කියලා ලියලා තියෙන්නේ. හරි. ආයෙ බලන්න වෙච්ච වැඩේ. ආයෙ මුලින්දම කියනවන්න. ත්වරණය සහ බලය අතර අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා. ත්වරණය සහ ස්කන්ධය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා. ඔය සම්බන්ධතා දෙකම මම එකපාර ලියා ගන්නවා. ත්වරණය බලයට අනුලෝමවත් ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතිකයි කියලා. ඊට පස්සේ මම මොකද කරේ? මේ සම්බන්ධතාවයෙන් සමීකරණයක් ගොඩනගා ගන්න නම් මම මෙතනට නියතයක් ගේන්න ඕනේ. නියතයක් අරන් එන්න මේ පැත්තේ F බෙදීම M ව ගුණ කරනවා M බෙදීම F. හරි. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තේ තියෙන සියලුම රාශි ටික කැපිලා M සහ F ඒ කියන්නේ ස්කන්ධය සහ බලය කියන රාශි දෙක මේ පැත්තට එනවා. එහෙනම් දැන් මේ පැත්තේ තියෙන රාශි ටික කැපිලා මෙතන එක හැදෙනවා.
මේ පැත්තේ තියෙන රාශි ටික සුළු වෙලා MA බෙදීම F කියන එක හැදෙනවා. හරිද? එහෙනම් මේ පැත්ත නියත සංඛ්‍යාවක් හැදිච්ච නිසා මට 1 කියන සංඛ්‍යාවට මේක සමාන කරලා සමීකරණයක් ලියා ගන්නට පුළුවන්. මේ සමීකරණේ F අකුර මේ පැත්තට අරන් ගියාට පස්සේ අපිට එනවා MA සමානයි F. එහෙම නැත්නම් ඒක අනිත් පැත්තට කියන්න පුළුවන් F සමානයි MA කියන සමීකරණය. හරි. එහෙනම් මේ F සමානයි MA කියන සමීකරණය ගොඩ නැගෙන්නේ ඔන්න ඔය විදිහට. හරි. අපි එහෙනම් මේ කතාව නැවත පිළිවෙලට ලියා ගමු. මම හිතනවා කතන්දරේ වාට තේරෙන්නේ නැති කියලා. හරි. මම මෙතන ඉඳන් නැවත පිළිවෙලට ලියන්න. හරි. එහෙනම් මේ සම්බන්ධතා දෙකම මට එකවර ලියා ගන්න පුළුවන්. ඔය විදිහට. ඊට පස්සේ මම මොකද කරන්නේ? මේ පැත්ත m බෙදීම f ගෙන් සහ මේ පැත්ත m බෙදීම f ගෙන් ಗುಣ කරගන්න. දකුණු පස m ට m සහ f ට f කැපිලා යනවා. ඒ පැත්ත ඉතුරු වෙනවා 1. මේ පැත්තේ ma බෙදීම f ඉතුරු වෙනවා. එහෙනම් මේ පැත්තේ නියත සංඛ්‍යාවක් ගොඩ නැගිලා තියෙන නිසා මට පුළුවන් මේක සමීකරණයක් විදිහට ලියා ගන්න. හරි. එහෙනම් සමීකරණයට අදාළව මේකේ f අකුර මේ පැත්තට අරන් ගියාම එහෙම නැත්නම් f උක්ත කරගත්තයින් පස්සේ මට එනවා සම්බන්ධතාවය ma සමානයි f කියලා. හරි. ඉතින් ඔය සම්බන්ධතාවය තමයි අපි f සමානයි ma විදියට අර්ථ දක්වන්නේ. හරි. එහෙනම් මේ සම්බන්ධතාවයේ f කියලා කියන්නේ මොකක්ද ළමයි? බලය. f කියලා කියන්නේ බලය. බලය මයින්නවා නිව්ටන් වලින්. m කියලා කියන්නේ මොකක්ද? m කියලා කියන්නේ ස්කන්ධය. ස්කන්ධය මයින්නවා කිලෝග්‍රෑම් වලින් සම්මත ඒකක. a කියලා කියන්නේ මොකක්ද? a කියන්නේ ත්වරණය. ත්වරණය. ත්වරණයේ සමීකරණේ ms ඍණ 2යි. හරි. එහෙනම් අපි ලියාගමු මෙන්න මේ ටික. හරි. මේ විස්තර ටික තමයි ඔය ලබා දීලා තියෙන ඉඩ කඩේ ලියා ගන්න තියෙන්නේ. මේ ටික ලියමු. තව පොන්චි දෙයක් මතක් කරලා යන්න. අර ඔයාලට මතකද මම කලින් වීඩියෝ එකේදී කිව්වා බලය මනින්න ඒකක දෙකක් තියෙනවා කියලා. බලය මනින්න නිව්ටන් කියන ඒකකයයි සම්මත ඒකකයේ විදිහට kg ms ඍණ 2 කියන ඒකකයයි කියන දෙකම භාවිතා කරනවායි කියලා. හරි. kg ms ඍණ 2 සහ නිව්ටන් කියන ඒකක දෙකම භාවිතා කරන්න පුළුවන්. දැන් මේ නිව්ටන් කියන එක භාවිතා කරන්නේ නිව්ටන් කියන විද්‍යාඥයාට ගෞරවයක් වශයෙන්. මේ kg ms ඍණ 2 කියලා කියන්නේ මොකක්ද? kg ms ඍණ 2 එන්නේ ළමයි මේ සමීකරණය. මේ බලන්න. f සමානයි ma. ඒතොර f කියලා කියන්නේ බලයනේ. ස්කන්ධයම ඉන්නේ මොනවාෙන්ද? ස්කන්ධයම ඉනවා කිලෝග්‍රෑම් වලින්. ත්වරණයම ඉනවා ms ඍණ 2. හරි. එහෙනම් මෙතන kg ms ඍණ 2. kg ms ඍණ 2. kg ms ඍණ 2 කියන එක කියන්නේ ඔය. හරි. ඒක අමතර කාරණාවක් විදිහට කිව්වේ. හරි. ඒකත් අවශ්‍යයි නම් ලියලා තියාගන්න පුළුවන්. මේ කාරණා ටික ඔයාගේ ටියුට් එකේ දාගන්න. හරි. නැවතත් ඔයා ලියන ගමන් අහන්න. එහෙනම් ඔන්න වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන අවස්ථාවේදී වස්තුව ත්වරණයකට ලක් වෙනවා. එතකොට ඒ ත්වරණය බලයට අනුලෝමව සමානුපාතිකයි. ඒ ත්වරණය ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. එහෙනම් ඔය සම්බන්ධතා දෙකම මට එකවර ලියා ගන්න පුළුවන්. ත්වරණය බලයට අනුලෝමවත් ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතිකයි කියලා. ඊට පස්සේ මේ සම්බන්ධතාවයේ එක් පසක එක හදාගෙන අපි සමීකරණයක් ගොඩනගා ගන්න. ඔය සමීකරණේ f උක්ත කරලා ලියාගත්තයින් පස්සේ තමයි මේ f සමානයි ma කියන සමීකරණය අපිට. හරි. ඉතින් මේ සමීකරණය තමයි අපි බලය ස්කන්ධය සහ ත්වරණය අතර සම්බන්ධතාවය නිරූපණය කිරීමට භාවිතා කරන්නේ. හරි. ඔයාගෙන් මේක අහන්න පුළුවන් ස්කන්ධය සහ ත්වරණය අතර තියෙන සම්බන්ධතාවය ලියා දක්වන්න කියලා අහන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් ඔයාගෙන් මේක අහන්න පුළුවන් නිව්ටන්ගේ දෙවන නියමය පැහැදිලි වෙන සමීකරණය ලියා දක්වන්න කියලා. හරිද? එහෙනම් මේ සම්බන්ධතාවය තමයි බලය සමානයි ස්කන්ධය ගුණ කිරීම ත්වරණය. එහෙම නැත්නම් F සමානයි ma. හරි. එහෙනම් මේ විස්තර ටික දාගන්න. ඔත් ටික
ඒකට කැපෙනවා. හොඳයි ළමයි එහෙනම් මම හිතනවා ඔයා ලියා ගන්න ඇති කියලා. අපි එහෙනම් නිව්ටන්ගේ තුන්වන නියමයට එමු. නිව්ටන්ගේ තුන්වන සහ අවසාන නියම. හරි. එහෙනම් ඔන්න අපි මෙතෙක් කතා කළා නිව්ටන්ගේ පළමු නියමය සහ එහි යෙදී ඒ වගේම නිව්ටන්ගේ දෙවන නියමය පිළිබඳව කතා කළා. ඔන්න දැන් අපි එනවා නිව්ටන්ගේ තුන්වන සහ ලේසිම නියම. හරිද? ලේසිම කියලා කියන්නේ මේකේ වැඩි වචන. හරි. කිසි වචන වැඩි නැහැ. කොහොම සරල කතන්දරයක් තියෙනවා. හරි. එහෙනම් ආයෙ පොඩ්ඩක් මතක් කරගමු නිව්ටන්ගේ පළමු නියමය. නිව්ටන්ගේ පළමු නියමයේ කියුනේ වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව නිශ්චලතාවයේ පවතිනවා. චලනය වෙමින් පවතින වස්තුවක් නම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරමින් පවතිනවා. නිව්ටන්ගේ දෙවන නියමයේදී කියුණා වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන අවස්ථාවේදී වස්තුව ත්වරණයකට ලක් වෙනවා. ඒ ත්වරණය බලයට අනුලෝමවත් ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතිකයි කියන එක තමයි දෙවන නියමයේදී කතා වෙන්නේ. හරි. එහෙනම් තුන්වන නියමයේදී නිව්ටන්ගේ තුන්වන නියමයේදී කතා කරන්නේ වස්තුවක් මත යෙදෙන බලය සහ එම බලයට ඇතිවන ප්‍රතික්‍රියා බලය. හරි. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අර දැන් අපි දන්නවනේ දැන් බුදුදහමේ උනත් කියවෙන දෙයක් තමයි අපි මොකක් හරි දෙයක් කරනවා නම් ඒ කරන දෙයට ඵල විපාක. එහෙම නැත්නම් කර්මයක් විදිහට තව දෙයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි කරන දෙයට ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඇක්ෂන් එකට රියැක්ෂන් එකක් වෙනවා. හොඳ දේවල් කළොත් හොඳ දේවල් ලැබෙනවා, නරක දේවල් කළොත් නරක දේවල් ලැබෙනවා. හරි. ඉතින් නිව්ටන්ගේ නියමයත් ওই වගේ තමයි. හැබැයි දැන් බුදුදහමේ කියවෙන්නේ කර්මය ගැන. හරි. මේ නිව්ටන් නියමයේදී කියවෙන්නේ භෞතික බලය ගැන. හරිද? භෞතික බලය ගැන තමයි මේකෙදි කතා වෙන්නේ. හැබැයි කතන්දර දෙකම පොඩි සම්බන්ධතාවයක් තියෙනවා. හරි. නිකන් සමානකමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරනවා ලෝකයේ ගැන. නිව්ටන් නියම වලදී මේක කතා කරනවා භෞතික ලෝකය ගැන. හරි. ඉතින් මොකක් හරි බලයක් යොදනකොට ළමයි වස්තුවක් මත බලයක් යොදනකොට වස්තුව මගින් අනිත් පැත්තට ප්‍රතික්‍රියා බලයක් යොදනවා. ඔයා හිතන්න ඔයා හයියෙන් ගහනවා දොරකට. හරිද? දොරකට හරි බිත්තියකට හරි දැන් ගහලා බලන්න යන්න එපා. හරි. බිත්තියකට හරි දොරකට හරි හයියෙන් ගහනවා. දැන් ඔයා ගහන්නේ නැහැ නේ ඇත්තටම ඔය කිව්වට. ඇයි ගහන්නේ නැත්තේ? ඔයා දන්නවා ඔයාටම රිදෙනවයි. ඇයි? එහෙම වෙන්න බෑනේ. ඔයානේ බිත්තියට ගැහුවේ. බිත්තිය ඔයාට ගැහුවා නෙමෙයි. ඇයි ඔයා බිත්තියට පහරක් යොදද්දි බිත්තියෙන් ඔයාට පහරක් ගැහුවා වගේ රිදෙන්නේ? ළමයි ඒකට තමයි ප්‍රතික්‍රියා බලය කියලා කියන්නේ. හැමතිස්සෙම අපි බලයක් යොදනකොට ඒ යොදන බලයට ප්‍රතික්‍රියා බලයක් ගොඩනගෙනවා මෙන්න මේ විදිහට. අපි ඒකට කියනවා රියැක්ෂන් ෆෝස් එක. ප්‍රතික්‍රියා බලය. හරිද? ඔන්න තියෙනවා ඇක්ෂන් ෆෝස් එක. එහෙම නැත්නම් අපි යොදන බලය. ඒ යොදන බලයට විශාලත්වයෙන් හරියටම සමාන ප්‍රතික්‍රියා බලයක් ගොඩනගෙනවා. ඔයා කරන දෙයට ප්‍රතික්‍රියාවත් ඒ ප්‍රමාණයෙම ලැබෙනවා. හරි. හැබැයි වෙනසක් තියෙනවා. මොකක්ද? මේ යොදන බලයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි මේ බලය එන්නේ. හරි. ඒක නිසා තමයි නැවත ඔයාට රිදෙන්නේ. ඔයා බිත්තියට ගහනකොට බිත්තියෙන් ඔයාට ගහනවා වගේ දැනෙන්නේ. හරි. එහෙනම් මේක තමයි කතාව නිව්ටන්ගේ තුන්වන නියමය. මොකක්ද? බලයක් යොදනකොට එම බලයට ප්‍රතික්‍රියා බලයක් ගොඩනගෙනවා. ඒ ප්‍රතික්‍රියා බලය විශාලත්වයෙන් සමානයි යොදන බලයට. ඒ වගේම තමයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි යොදන බලය. හරි. ඉතින් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් ඔන්න අපි මොකක් හරි බිත්තියකට හරි ගහනකොට පෙරලා අපේ පැත්තටත් රිදෙනවා. ඒ හේතුව තමයි අපි යොදන බලයට ප්‍රතික්‍රියා බලයක් ගොඩනගෙන නිසා. හරි. තව උදාහරණයක් ගත්තොත් එහෙම අපි ඔරුපදිද්දි බලන්න. ඔරුපදිනකොට ඔයා හබල් ගහන්නේ. ඔයා ඉස්සරහට යන්න ඔයා හබල් ගහන්නේ කොහෙද? එයා ඉන්න ගමන් කරලා බලන්න ටික. හරි. මෙහෙම පිටිපස්සට නේද අපි හබලෙන් තල්ලුව දෙන්නේ. හරි. අපි හබලෙන් පිටිපස්සට තල්ලුව දෙනකොට අපේ ඔරුව ඉදිරියට. අපි පීනනකොට මොකද කරන්නේ? පීනනකොට අපි බලය යොදන්නේ පිටිපස්සට. හරි. මෙහෙම අත් ගහලා පීනනකොට බලය යොදන්නේ පිටිපස්සට. හරි. මෙහෙම පීනනවා නම් බලය යොදන්නේ පිටිපස්සට. හරිද? මේ වතුර අපි තල්ලු කරලා පිටිපස්සට යවන්නේ. අපි යන්නේ ඉස්සරහ. හරි. ඔච්චර ඕනේ නැහැ. ඔයා ඇවිදිද්දිත් ඕක කරනවා. හරි. ඔයා නිකන් ඔයා ඔය පුටුවේ වාඩිලා ඉන්න ගමන් නිකන් පොඩ්ඩක් කකුලෙන් නිකන් පිටිපස්සට තල්ලු කරලා බලන්න. ඔයා ඇවිදිනකොට පොළව තල්ලු කරන්නේ පිටිපස්ස. හරි. ඔයා කකුල තල්ලු කරන්නේ පිටිපස්සට. ඔයා චලිත වෙන්නේ ඉදිරියට. හරි. හරි.
එහෙනම් අපි බලය යොදන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. හරි. අහස් කූරක් ගන්න. අහස් කූරක්. එහෙම නැත්නම් රොකට් එකක්. රොකට් එකක බලය යොදන්නේ කොහෙද? රොකට් එකක බලය යොදන්නේ පහළට. රොකට් එකේ බලය යොදන්නේ පහළට. රොකට් එක චලිත වෙන්නේ ඉහළට. හරි. අන්න එහෙනම් ප්‍රතික්‍රියා බලය. විශාලත්වයෙන් සමානයි. හැබැයි දිශාවෙන් මොකද වෙන්නේ? ප්‍රතිවිරුද්ධ. බලය මේ දිශාවට දෙන්නේ. රොකට් එක චලිත වෙන්නේ මේ දිශාවට. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ. හරි. එහෙනම් අපි යමු නිව්ටන්ගේ තුන්වන නියමයට. ලියාගෙන නිව්ටන්ගේ තුන්වන නියමය කොටුවක් ඇතුලේ දීලා ඇති නිව්ටන්ගේ තුන්වන නියමය කියලා. ඒ කොටුවේ ලියාගමු නිව්ටන්ගේ තුන්වන නියමය. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇත. විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇත. ඔන්න රොකට් එකක් ගත්තොත් රොකට් එකේ බලය දෙන්නේ පහළ දිශාවට. රොකට් එකේ බලය දෙනවා පහළ දිශාවට. එහෙනම් ඔන්න ක්‍රියාව. ඒ ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් වශයෙන් රොකට්ටුව ඉහළට ඇදෙනවා ඉහළ දිශාවට. එහෙනම් ඔය තියෙන ප්‍රතික්‍රියාව. ක්‍රියාව කියලා කියන්නේ අපි කරන දේ. බලය යොදන්නේ පහළට. ප්‍රතික්‍රියාව කියලා කියන්නේ ඒ යොදන බලය නිසා සිදුවන දේ. හරි. හොඳයි. අපි එහෙනම් ලියාගමු නිව්ටන්ගේ තුන්වන නියමයේ යෙදී ලියාගන්න පළවෙනි එක. රොකට්ටුවක චලිතය. අහස් කූරක චලිතය. මේ වගේම තමයි. රොකට්ටුවක චලිතය, අහස් කූරක චලිතය, ඔරු පැදීමේදී අපි හබලෙන් පිටුපසට තල්ලුව යොදනවා ඔරුව ඉදිරියට චලනය වෙනවා. ඔරු පැදීමේදී හබල් ගැසීම කියලා ලියාගන්න. වරහන් ඇතුලේ හරි දාගන්න හබල් ගැසීම කියලා. ඔරු පැදීම කිව්වහම නිකන්. හරි? ඔරු පැදීමේදී හබල් ගැසීම විදිහට ලියන්න. හරි? ඊළඟට පිහිනීම. හරි? ඊළඟට තව හොඳ උදාහරණයක් ලියාගන්න. වෙඩි තැබීමේදී තුවක්කුව වාංගු වීම. ඔයා දැකලා තියෙනවද වෙඩි තියනකොට ඔය ෆිල්ම්ස් වල එහෙම මෙහෙම පිස්ටල් එකක් අපි ගත්තොත් එහෙම මෙහෙම වෙඩි තියනකොට උණ්ඩේ ඉදිරියට යනකොට තුවක්කුව මොකද වෙන්නේ? තුවක්කුව මේ විදිහට පිටිපස්සට තල්ලු වෙලා යනවා. හරි? ඒක නිසා තමයි මේව තද කරලා අල්ලන් ඉන්නේ. හරි? ඔය ෆ්‍රී ෆයර් PUBG ගහනවා වගේ ලේසි නෑ. ඇත්තට තුවක්කුවකින් වෙඩි තියන්නේ. හරි? මෙහෙම තුවක්කුව තියාගෙන වෙඩි තියනකොට තුවක්කුව පිටිපස්සට චලිත වෙනවා. හරි? ඔයා දැකලා ඇති සමහර ඔය ගේම්ස් වල එහෙම ඔයාලා ප්ලේ කරලා තියෙනවා නම් දන්නවනේ. හරි? මෙහෙම වෙඩි තියනකොට තුවක්කුව මෙහෙම පිටිපස්සට එනවා. හරි? ඒතර තුවක්කුව පිටිපස්සට එන්නේ අර බලය ඇති වෙන ඉදිරි දිශාවට උණ්ඩේ ඉදිරියට ගමන් කරනකොට බලයක් ඉදිරියට ඇති වෙනවා. හරිද? එම බලයට ප්‍රතික්‍රියා බලය විදියට තුවක්කුව පිටුපසට චලිත වෙනවා. හරි? අර ලොකු තුවක්කුව වල එනවා දැක නැති ස්නයිපර්ස් වල එහෙම අර මෙතන තියාගන්න පොඩි කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ල මෙහෙම වැලමිටට තද කරගෙන මේ තමයි ආයුධය භාවිතා කරන්නේ. අවිය භාවිතා කරන්නේ මේ විදියට. හරි? ඒක මෙතනින් තියාගත්තේ නැත්තම් මොකද වෙන්නේ? තුවක්කුව අර පිටුපසට චලිත වෙද්දී මෙතනට අර හිර කරන් ඉන්න නිසා තුවක්කුව පිටිපස්සට යන්නේ නැහැ. හරි? නිකන් හරි එහෙම නැතුව අපි චුට්ටක් උඩින් උස්සගෙන හිටියොත් එහෙම දැන් ස්නයිපර් එකක වගේ විශාල බලයක් ක්‍රියාත්මක වෙනවා. ගොඩාක් දුරකට කුණ්ඩේ ගමන් කරනවා විශාල වේගයකින්. හරි? ඒතකොට ස්නයිපර් තුවක්කුවකින් විශාල බලයක් ඇති වෙනවා. එම බලයට ඇති වෙන ප්‍රතික්‍රියා බලය නිසා මොකද වෙන්නේ? උණ්ඩේ ඉදිරියට යනකොට සමහරවිට තුවක්කුව
ඒ වගේම මීටර් 10ක් විතර පිටිපස්සට තල්ලු වෙලා යන්න පුළුවන්. හරි. අල්ලන් හිටියේ නැත්තම්. හරි. මීටර් කීපයක් පිටිපස්සට ගිහලා තල්ලු වෙන්න පුළුවන්. හරි. ඒ නිසා තමයි මේ තුවක්කුවේ අර මෙන්න මෙතනට තියාගන්න කොටසක් තියෙන්නේ. ඒ අවියායුධ භාවිතා කරද්දී ඒ නිවැරදි ඉරියව්වෙන් භාවිතා කරන්න ඒ නිසා. හරි. ඊට පස්සේ ඔයා දැකලා ඇති ඔය මේ කාලතුවක්කුව වල එහෙම භාවිතා කරද්දී දැකලා ඇති කාලතුවක්කුව උණ්ඩේ ඉස්සරහට තල්ලු වෙලා යනකොට කාලතුවක්කුව පිටිපස්සට තල්ලු වෙලා යනවා. හරි. ඉතින් ඒක වළක්වා ගන්න තමයි අර දම්වැල් දාලා එහෙම නැත්නම් අර රෝද හිර කරලා නතර කරලා තියන් ඉන්නේ. උණ්ඩේ ඉදිරියට යනකොට කාලතුවක්කුව පිටිපස්සට තල්ලු වෙලා යනවා. හරි. තුවක්කුවක් භාවිතා කරද්දී එනවා ඔය විදියට වාංගු වෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. අපි ඒකට කියනවා වාංගු වෙනවයි කියලා. හරි. එහෙනම් ඒකල් ලියන්න. වෙඩි තැබීමේදී තුවක්කුව වාංගු වීම. වංගු නෙමෙයි ඈ. වාංගු වීම. වෙඩි තැබීමේදී තුවක්කුව වාංගු වීම. හරි. හොඳයි. එහෙනම් ළමයි ඔන්න නිව්ටන්ගේ තුන්වන නියමයත් කතා කරලා අවසන්. මෙන්න මේ රූපේ අඳගන්න ඔය දීලා තියෙන ඉඩේ. හරි. ඔය ලිව්ව විස්තර ටිකේ ඉදිරියෙන් පුංචි ඉඩක් තියෙනවා. ඒ ඉඩේ මෙන්න මේ විදිහට පුංචි රූපයක් ඇඳලා තියාගන්න. එතකොට ඔයාලට මතකයි මොකක්ද මේ වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ තව නිකන් අර සරලම උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ගෙදර බැලුමක් තියෙනවා නම් ඔයා මේ වැඩේ කරලා ඇති. හරිද? බැලුම හුලම් පුම්බලා ගැට ගහන්න නැතුව දැන් මේ විදිහට කට තියෙනවනේ. බැලුමට හුලම් පුම්බලා බැලුම අතාරිනවා. බැලුමට හුලම් පුම්බලා අතාරියාම මොකද වෙන්නේ? බැලුම අර අමුතු සද්දයක් දාගෙන මුළු ගේ පුරාම යනවානේ. ඇයි එහෙම වෙන්නේ? මේ බැලුම ඇතුලේ තියෙන පීඩනය වැඩි නිසා වාතය මෙන්න මේ විදිහට එළියට ඉවත් වෙලා යනවා. එහෙනම් බලයක් ගොඩ නැගෙනවා මේ දිශාවට. එහෙනම් ඔන්න එහෙනම් ඇතිවන ක්‍රියාව. එහෙනම් මේ ඇතිවන ක්‍රියාවට ප්‍රතික්‍රියාව වශයෙන් බැලුම ඉදිරියට ගමන් කරනවා. ප්‍රතික්‍රියාව වශයෙන් බැලුම ඉදිරියට ගමන් කරනවා. හරි. ඒකම තමයි මේ රොකට් එකකත් වෙන්නේ. හරි. හොඳයි. ඔන්න ළමයි එහෙනම් අපි නිව්ටන්ගේ චලිතය පිළිබඳ නියමයන් තුනම සාකච්ඡා කළා. අපි අවසාන වශයෙන් පුංචි සාරාංශයකට එමු අපි කතා කරපු සියලුම කාරණා ගැන. හරි. ඉතින් මේ වීඩියෝ එකේදී අපි මුලින්ම කතා කළේ, ඒ කියන්නේ මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකේදී අපි කතා කළා බලය සහ බලයේ යෙදීම පිළිබඳව. ඒතකොට බලය කියලා කියන්නේ ඇදීමක් හෝ තල්ලු කිරීමක්. බලය මනිනවා නිව්ටන් වලින්. ඒ වගේම බලයක් යෙදීමේ වස්තුවක් මත කරන්න පුළුවන් වෙනස්කම් ගැන කතා කළා. නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන්. චලනය වෙන වස්තුවක් නිශ්චල කරන්න පුළුවන්. චලනය වෙන වස්තුවක දිශාව වෙනස් කරන්න පුළුවන්. චලනය වෙන වස්තුවක වේගය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම වස්තුවක හැඩය වෙනස් කරන්න පුළුවන්. එහෙනම් ඔය තමයි බලයේ යෙදී. ඊට පස්සේ බලය සහ චලිතය අතර තියෙන සම්බන්ධතාව පිළිබඳව අපි නිව්ටන් නියම ඇසුරින් කතා කළා. හරි. එහෙනම් නිව්ටන්ගේ පළමු නියමයේ විදිහට අපි කතා කළා වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නැත්නම් වස්තුවට මොකද වෙන්නේ කියලා. දෙවන අවස්ථාවේදී අපි කතා කළා, කියන්නේ දෙවන නියමයේදී කතා කළා වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙනවා නම් වස්තුවට මොකද වෙන්නේ කියලා. හරි. එහෙනම් නිව්ටන්ගේ පළමු නියමයට අදාළව වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නැතිනම් වස්තුව එක්ක නිශ්චලව පවතිනවා, නැතිනම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරමින් පවතිනවා. ඊළඟට අපි කතා කළා දෙවන නියමය වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් මොකද වෙන්නේ කියලා. වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් වස්තුව ත්වරණයකට ලක් වෙනවා. එම ත්වරණය යොදන බලයට අනුලෝමව සමානුපාතිකයි. ස්කන්ධයට වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඒ ඇසුරින් කොහොමද සමීකරණයක් ඇසුරින් ඒක ඉදිරිපත් කරන්න කියලා අපි කතා කළා. F සමානයි ma කියන සමීකරණය ඇසුරින්. හරි. F සමානයි ma සමීකරණය. ඊට පස්සේ අපි කතා කළා නිව්ටන්ගේ තුන්වන නියමය සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් පවතිනවා. හරි. ඒතර උදාහරණ විදිහට ගත්තොත් එහෙම පිහිනීම, ඔරු පැදීම, ආස්කූරක චලිතය, රොකට්ටුවක චලිතය, වෙඩි තැබීමේදී තුවක්කුව වාංගු වීම, හරිද? බැලුණයක් කටලෙහා අතෑරියාම මොකද වෙන්නේ කියන එක. හරි. එහෙනම් ඔය කියන කාරණා ටික අපි කතා කළා නිව්ටන්ගේ තුන්වන නියමය ඇසුරින්. හරි. එහෙනම් මම හිතනවා මේ වෙනකොට ඔයාලට නිව්ටන්ගේ පළමු නියමය, දෙවන නියමය, තුන්වන නියමය කටපාඩම් ඇති. හරි. කටපාඩම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අවබෝධයෙන් මතක තියාගන්න පුළුවන් දේවල් නේ. හරිද? ඇත්තටම මෙහෙම ඒක අර වචන ටික සහ මේකේ කියවෙන්නේ මොකද්ද කියන එක ගැන මම හිතන්නේ ඔයා ඕනෑවටත් වඩා දැන් දන්නවා. හරි? නමුත් මේ සමීකරණ පොඩ්ඩක් ලියලා බිත්ති එක හරි අලවලා තියාගන්න. එතකොට ඔයාලට නිකම්ම සති කිහිපයක් යනකොට මේක මතක හිටිනවා. හරි? ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔයා මේ පාඩමේදී දැනගන්න ඕනේ දේවල් ටික තමයි. මේක ඇත්තටම ලොකු පාඩමක් නෙමෙයි. මේක බොහොම පුංචි පාඩමක්. හරි? නමුත් මේ පාඩම විභාගයේදී
අනිවාර්යයෙන්ම අහන පාඩම. හරි පුංචියට හරි මේ පාඩමේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න දෙකක් තුනක් හරි අහනවම තමයි. හරි. ඉතින් ඒක නිසා ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් අවස්ථා මිස් කරගන්න එපා. හරි. විශේෂයෙන්ම අර ලොකු අමාරු පාඩම් වලට දෙන ඉෆර්ට් එක අනිවාර්යයෙන්ම මේ පුංචි පුංචි පාඩම් වලට දෙන්න. හේතුව තමයි ලොකු පාඩමකට දෙන ඉෆර්ට් එක වගේම පුංචි පාඩමකට දෙන ඉෆර්ට් එකත් වැදගත්. හේතුව මේ පාඩම් වලින් අහන්නේ බොහොම සරල ප්‍රශ්න. ඉතාලම ලේසියෙන් ලකුණු එකතු කරගන්න පුළුවන්. හරි. පහසුවෙන් ලකුණු එකතු කරගන්න පුළුවන් අවස්ථා. හරි. ඉතින් මේ පාඩමෙන් ඔයා විශේෂයෙන්ම බලා ගන්න ඕන දේවල් ටික තමයි නිව්ටන්ගේ නියමයන් තුන මතකයෙන් ලියන්න පුළුවන් වෙන්නට ඕන. ඒ වගේම තමයි පළමු නියමයේ ඒ වගේම තුන්වන නියමයේ යෙදී. හරිද? යෙදෙන අවස්ථා අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඔය යෙදෙන අවස්ථා දුන්නේ ඒවා ටිකම පාඩම් කරලා තියාගත්තත් කමන්නේ. ඊට අමතරව මොකක් හරි ප්‍රශ්නය ඇතුලේ මොකක් හරි ගොඩනගලා දෙනවා නම් මෙන්න මේ විදිහ තත්වයක් තියෙනවා. මේ තත්වය ඇතුලේ සිද්ධ වෙන දේ නිව්ටන්ගේ පළමු නියමයටද දෙවන නියමයටද තුන්වන නියමයටද ගැලපෙන්නේ කියන එක. හරි. ඊට අමතරව දෙවන නියමයේදී අපි අර කතා කරපු සමීකරණ. ඔය F සමාන ma කියන සමීකරණය භාවිතා කරලා ගණන් හදන්නේ කොහොමද කියන එක ඔයා බලන්නට ඕනේ. හරි. ඉතින් මේ පාඩමේ ඉදිරි කොටසේදී තියෙනවා ප්‍රශ්න. ඒ ප්‍රශ්න ටික කරන්න, ප්‍රශ්න ටික try කරන්න, ප්‍රශ්න ටික කළයින් පස්සේ ඒ ප්‍රශ්න සාකච්ඡා කරලා දානවා මම වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකත් බලන්න. හරි. එහෙනම් නිව්ටන්ගේ නියම එහෙම නැත්නම් චලිත නියම කොටසේ පළමු කොටස මෙතනින් අවසන් වෙනවා. ඒ කියන්නේ නිව්ටන් නියම කියන කොටස. ඒ පාඩමේම ඊළඟ කොටස තමයි බලය සහ ගම්ම්‍යතාවය අතර තියෙන සම්බන්ධතාවය. හරි. එහෙනම් ගම්ම්‍යතාවයේ කොටසෙන් අපි නැවත වීඩියෝ එකකින් මුණ ගැහෙමු. අපිට තව මේ පාඩමේ කතා කරන්න තියෙන්නේ ගම්ම්‍යතාවය සහ ස්කන්ධයේ බර කියන සාධක දෙක. හරි. يعني ස්කන්ධය හා බර ඒ වගේම ගම්ම්‍යතාවය. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී මම කතා කරනවා ගම්ම්‍යතාවය සහ ස්කන්ධය බර කියන මේ පාඩමේ අවසාන කොටස් ටික. ඉතින් මේ වීඩියෝ මාලාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය සම්පූර්ණ විෂය නිර්දේශයේම ආවරණය කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම ඔයා මේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දැම්මයින් පස්සේ ඔයාට ඉක්මනටම මේ වීඩියෝස් ටික බලලා ඔයාගේ සිලබස් එක කවර් කරගන්න පුළුවන්. හරි. හොඳයි. එහෙනම් අදට ඔයාගේ ගෙදරින් සමු ගන්නවා. ජය වේවා.